ආයුබෝවන් ජපන් බබා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ජපානය ගැන විස්තර දැනගන්න, ජපානයේ ලස්සන බලන්න වගේම ජපාන් එන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ජපානයේ අපේ ගෙවත්ත වීඩියෝ එකක් තමයි. අපේ ගෙවත්තේ වගා කරපු එළවලු වල ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් channel එක subscribe කරන්න කියලාත් මතක් කරගෙනම වීඩියෝ එකට යමු. ජපානයේ අපිට වසර පුරාම එළවලු වවන්න නම් හැකියාවක් නැහැ. විශේෂයෙන් අපේ ලංකාවේ තියෙන එළවලු මොකද වවන්න පුළුවන් වෙන්නේ රස්නි කාලෙට විතරයි. ඉතින් ඒ කාලෙදී වවපු අපේ ගෙවත්තේ ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් රස්නි කාලෙට එළවලු වවන්න පුරුදු වෙලා ඉන්නවා. මොකද ලංකාවේ එළවලු අපිට කන්න පුළුවන් රසට මේ කාලෙදී තමයි. ඉතින් පුළුවන් විදිහට මම මගේ ගෙවත්තේ ලංකාවේ තියෙන එළවලු වර්ග කොළ වර්ග සේරම ජාති 35කට අධික ප්‍රමාණයක් මේ පුංචි ඉඩකඩේ මම වවලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙවර නම් මගේ හස්බන්ඩ්ගේ ආදරණීය අම්මයි තාත්තයි ලංකාවේ ඉඳලා ජපානයට ඇවිල්ලා තමයි මේ දවස් ටිකේ හිටියේ. ඉතින් එයාලවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ගොඩාක් මහන්සි වුණා මේ දේවල් වලට. එයාලත් මට උදව් කරා මේ විදිහට ලස්සනට මේ දේවල් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ලංකාවේ ඉඟුරු පැලයක්. මේක මගේ ලංකාවේ ගෙදරින් ගෙනහුව පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ගොටු කළ මුකුණු වැන්න, එතකොට තක්කාලි, කරවිල, මෙතන මේ තියෙන්නේ නම් ඔන්න ඔය රෝස්මරි ගහක්. මේක නම් ජපානයෙන් මම ගත්තේ. ඉතින් අපිට පාස්ටා හැම හදනකොට මේක දැම්මම ගොඩක් රසවත් ෆ්‍රෙෂ් රෝස්මරි දැම්මම ඒක නිසා තමයි මේ පැලේ නම් මම හිතුවේ. ඉතින් තව තියෙනවා මින්ට් කොළ පඳුරක් තියෙනවා එහා පැත්තෙන්. මෙයාලට තියෙන්නේ නම් දඹල වැල. ඉතින් ලොකු ඉඩකඩක් ගිහිල්ලා තියෙන නම් මෙන්න මේ කැකිරි වලට තමයි. මෙතන මේක නම් ඉන්දපු දෙකක් නෙමෙයි. ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච කැකිරි වල ඇට වලින් ඉබේම හටගත්ත පැලයක් තමයි මේ විදිහට විහිදලා ඇතිරලා තියෙන්නේ. ඉතින් කරපිංච පැලයක් තියෙනවා. මෙතන බඩිරුඟ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆැෂන් ෆෘට් වලක් තියෙනවා. විශේෂයෙන් හැබැයි මතක් කරන්න ඕනේ ෆැෂන් ෆෘට් වල නම් කොළ තමයි අපිට ඇත්තෙන්ම සලාද විදිහට ගන්න පුළුවන් උනේ. මොකද ෆැෂන් ෆෘට් වල ගෙඩි එනකොට මේ සීත කාලේ පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ගෙඩි නම් හටගන්නේ නැහැ. මොකද මම අවුරුදු ගණනාවක්ම try කරා. නමුත් ඉතින් ෆැෂන් ෆෘට් වල මල් වෙන කාලේ වෙනකොටම සීත කාලේ පටන් ගන්නවා. ඉතින් ඉතින් යාලට එහයින් කොත්තමල්ලි කොළ තියෙනවා.
රසවත්. මේ තියෙන හයින් නයිමරිස් පැල ටික. ඉතින් හැමෝම කැමතිනේ නයිමරිස් කන්නත්. ඉතින් මාළු මිරිස් තියෙනවා. බීට්‍රූට් වගාව නම් මේ පාර එච්චර සරුවට හැදුනේ නැහැ. මේ තියෙන්නේ දෙළුම් කොළ. මේක නම් මම ගොඩක් ආසාවෙන් තමයි මේ ගහ හිටුවේ. සීත කාලයේදී දෙළුම් ගහ මැරෙනවා. ඒත් ඉතින් රස්නේ කාලේ පටන් ගන්නකොට ආයෙත් ගහ හැදිලා එනවා ලස්සනට. ඉතින් මේ තියෙන පළතුර මෙලොන් කියලා තමයි හඳුන්වන්නේ. තමත් රසවත් පළතුරක්. මම ලංකාවේදී නම් දැකලා නැහැ මේ පළතුර. හරිම රසවත් පළතුරක් තමයි. චූටි දුවවත් මතක් කරන්න ඕනේ මේ වැඩවලට එයාත් උදව් කරනවා. හරි ආසාවෙන් වතුර දාන වැඩේ කරන්න එයා තමයි ගොඩක් වෙලාවට හරි ආසාවෙන්. ඉතින් මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි පළයක්. ඒක නම් එතරම්ම සරුවට හැදුනේ නැහැ. කරපිංච පළ නම් කීපයක්ම මම හදන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඉතින් එක පළයක් තමයි සාර්ථකව මෙහෙම තියෙන්නේ. අපි හැමෝම කාර්යබහුලයි. ඒත් ඉතින් කාර්යබහුල ජීවිතයේ පොඩි වෙලාවක් වෙන් කරගෙන තමන්ට තියෙන පොඩි ඉඩකඩක හරි මේ විදිහට ලංකාවේ දේවල් වවාගෙන ජීවත් වෙනකොට පිටරටදී හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම තමයි මානසිකව හරි සතුටක් ලබනවා. මේ විදිහට පළදාව අපි දකිනකොට ඒ සිතට දැනෙන ඒ සන්තෝෂයට මම ගොඩාක් ආසයි. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට වවන්න මම ආස කරේ. ඉතින් මේකට මට උදව් කරපු මගේ ආදරණීය හස්බන්ඩ්ගේ අම්මයි තාත්තවයි මතක් කරනවා ගොඩාක් ස්තුතියි කියලා. මේ පාර මේ දේවල් ලස්සනට මෙහෙම හදාගන්න යාලත් ගොඩාක් උදව් වුණා.
ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක නරඹන කෙනෙක් නම් ඔයාත් විතරක් ජීවත් වෙනවා නම් අපිට තියෙන පොඩි ඉඩකඩක හරි මේ විදිහට අපේ දේවල් වගා කරගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් ඔයාලටත් සතුටු හිතෙයි. මොකද අපේ රසට කන්න පුළුවන් අපේ එළවලු තමයි මේ තියෙන්නේ හැම දෙයක්ම. ඉතින් මොකද ජපානයේ අපිට මේවා ගන්න සුපර් මාකට් වල නැහැ. ඉතින් ඒක නිසාවෙන් තමයි මේ විදිහට වගා කරන්න පෙළඹුණේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලටත් යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් වුණා නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එක නරඹපු ආගෙන හිටපු ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට ගිහින් ඉන්නම්. හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. හැමෝම පරිස්සමින් ඉන්න.